මලසිරුරු හමුවීම. මලසිරුරු සොයාගන්නා ලද්දේ අධීර වශයෙන් අතර බෑවුමේ සිට කිලෝමීටර් 1.5 පුරා වනාන්තරයක් දෙසට පැතිරී ඇත. පළමු සිරුරු දෙක යූරි ඩෙරෝෂෙන්කෝ සහ යූරි ක්‍රිවොනිෂින්කෝ දේවදාර ගසක් යට කුඩා ගිනිමැලයක් අසල හමුවිය. පාවහන් නොමැතිව යට ඇඳුම් පමණක් හැඳීම ඔවුන්ගේ අත් සහ පාදවල පිලිස්සුම් ඔවුන් ගින්නට ඉතා සමීප වූ බවක් පෙනියයි. ඊළඟ සිරුරු තුන ඩයට්ලෝ කොල් මොගරොව සහ ස්ලෝබඩීන් කූඩාරම සහ දේවදාර ගස අතර ඔවුන්ගේ ශරීර හමුව අතර ඔවුන් ආපසු යෑමට උත්සාහ කරන්නාක් මෙන් දිස්සිය. ඔවුන් හයිපෝතමියාවෙන් මිය ගොස් ඇත. ස්ලෝබොඩීන්ගේ හිස් කබල කැඩී ඇති නමුත් ඔහුව මරා දැමූ බවක් දිස් නොවිය.